හරි අද අපි බලමු Adobe Premiere Pro වලින් කොහොමද ඕනම වීඩියෝ එකක එහෙම නැත්නම් ෆොටෝ එකක green screen එක ලේසියෙන්ම remove කරගන්නේ කියලා. ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕන ඔයගලන්ට කරන ෆොටෝ එක හරි වීඩියෝ එක හරි මේ විදිහට timeline එකට drag and drop කරගන්න. ඊට පස්සේ background එකට ඕන කරන ෆොටෝ එක හරි වීඩියෝ එකත් හරි මේ විදිහට drag and drop කරගන්න මම මේ විදිහට කරගෙන තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕන මෙතන effects කියන තැන ultra key කියලා search කරන්න. ultra key ඊට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් ultra key කියලා icon එකක් ආවා. ඒක මේ විදිහට drag and drop කරගෙන ඔයගලන්ට remove කරගන්න ඕන ෆොටෝ එක හරි වීඩියෝ එක හරි උඩට මේ විදිහට ගෙනල්ලා මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් plus icon එකත් එක්ක hand icon එකක් ආවා. ඒක මේ විදිහට අතරින් ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕන මෙතන වම් අත පැත්තේ effects controls කියන තැන මෙතන ultra key කියන එක යට මේ විදිහට තියෙනවා key color කියලා. එතන මේ icon එක උඩ එකපාරක් click කරන්න. එතකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේක blue විදිහට වෙනස් වුණා. ඊට පස්සේ කරන්න ඕන මේ විදිහට green screen එක උඩ එකපාරක් මේ විදිහට click එකක් දෙන්න. ඊට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට green screen එක remove වුණා. ඊට පස්සේ මේක උඩ double click කරලා ඔයගලන්ට කැමති ගන්නට මේ විදිහට transform කරගන්න පුළුවන්. හරි මේ වගේ තවත් දේවල් ඔයගලන්ට බලා ගන්න ඕන නම් SL Design YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න.